assembly language ඉගෙන ගන්න ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. මෙතන දැන් කියලා දෙන්න යන්නේ මේ MAS කියන IDE එක use කරලා MIPS assembler and runtime simulator. මේ MIPS කියන assembly language එකෙන් තමයි මේ MAS එක වැඩ කරන්නේ. මේක IDE එකක්. ඒක download කරන විදිය තමයි මේ වීඩියෝ එකේ මම කියන්න යන්නේ. මෙතන මෙහෙම MIPS MAS කියලා ඔයගොල්ලෝ search කරොත් මෙන්න මේ page එක එනවා. මෙතනින් මෙන්න මේ පළවෙනි link එක උඩ click කරන්න. එහෙම click කරාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ page එක load වෙනවා. මේ page එකට ගිහලා මෙන්න මෙතන මේ download MAS 4.5 කියන එක උඩ click කරන්න. මේ MAS කියන එකේ MAS කියන IDE එකේ අපි 4.5 කියන version එක තමයි වැඩ කරන්න යන්නේ. එතනින් කියන්නේ මෙන්න මේ GitHub එකේ page එක open වෙනවා. එතනින් අපිට කියනවා මෙන්න මේ GitHub site එකට යන්න කියලා. එතනට ගියාම මෙන්න මේ page එක load වෙනවා. අපි මේකේ ගන්න ඕන මෙන්න මේ software එක. මෙතනට ඇවිල්ලා අපි download MAS කියන එක උඩ click කරොත් වෙනවා. ඒක download වෙනවා MB 7ක file එකක්. download වෙලා ඉවරනාට පස්සේ මෙතන run කරන්න වෙනවා click කරලා. හරි. මේක තමයි IDE එක, MAS IDE එක. මේකේ තමයි අපි MIPS assembly language එක coding කරන්නේ. මෙතන අපිට new file එකක් හදාගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා මේ assembly වල file extension එක තමයි .asm කියන එක. එතකොට මෙතන file එක මම හදුවොත් එහෙම අපිට හදලා save කරගන්න පුළුවන්. මේක අපිට save වෙන location එක මෙතනින් දෙන්න පුළුවන්. මේ විදිහට අපි save කරගන්න පුළුවන්. ඊළඟට මම පෙන්නන්නම් මේකේ කොහොමද program එක ලියලා ඒක execute කරන්න කියලා. හරි. අපි මෙහෙම දෙයක් තියෙනවා මතක තියාගන්න. මේකේ input output ගද්දී අපි සාමාන්‍යයෙන් programming language එක වැඩ කරද්දී අපි දන්න ඕනේ අපි user ට output දෙනවා. එහෙම වගේම user input ගන්නවා. ඒතර මේකෙදී අපි ප්‍රධාන වශයෙන් data types 4ක් තමයි කතා කරන්නේ. පළවෙනි එක තමයි int, ඊට පස්සේ float, double, string. එතකොට ඔකේ වැඩ කරද්දී මෙහෙම තමයි කරන්නේ අපි output එකකදී අපි output එකේදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ int එකක් නම් 1 කියන අංකයෙන් තමයි අපි output එක දෙන්නේ. එතකොට float එකේදී 2යි. එතකොට double එකේදී 3 පාවිච්චි කරනවා. string එකේදී output එක දෙන්න 4 පාවිච්චි කරනවා. ඒ වගේම තමයි එතකොට int input එක ගද්දී අපි පාවිච්චි කරනවා 5. එතකොට float input එකට 6, double input එකට 7, string input එකට 8. මේක ගැන පොඩ්ඩක් මතක තියාගන්න මේක එහෙම වර්ධනය මේ ලේසි මතක ඉන්නේ දෙයක්. එතකොට අපිට මේ වැඩේ කරා යද්දී පොඩ්ඩක් ලේසි මෙන්න මේක ඔළුවේ තියෙන එක. හරි. අපි සාමාන්‍යයෙන් programming language එක වැඩ කරන්න ගත්තී කලින්ම කරන්නේ hello world කියන එක type කරන එක. අපි දැන් මෙතන hello world එකක් කියලා බලමු. assembly
මේ මෙතන මේ MIPS assembly වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා අපි කෝඩ් එකේදී. පළවෙනි කොටස තමයි ටෙස්ට් කියන එක. මේක අපිට උඩට මාරු කරලා ලියන්න පුළුවන්. මේ data කියන කොටස අපිට ඕන data කියන එක text එකට උඩින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට දාන්න පුළුවන්. text කියන එකේ දාන්නේ අපේ program එකේ කොහොමද වැඩ වෙන්න ඕන කියන steps ටික තමයි තියෙන්නේ පිළිවෙල. එතකොට මේ data කියන එක ඇතුලේ අපි සාමාන්‍යයෙන් දාන්නේ මොනවාද අපි මේක ඇතුලේ store කරගන්න variables වගේ ඒ වගේ අදහස තමයි මෙන්න මෙතන data කියන එකේ අදහස් වෙන්නේ. මම කලින්ම data කියන එකේ අපි දැන් එළියට දෙන්න ඕන hello world කියන එකනේ. hello world කියන එක එතකොට අපි මේ විදිහටම save කරගන්න ඕන. මම message කියන name එක පාවිච්චි කරනවා. මේක මම මෙතන label එක පාවිච්චි කරනවා. message කියලා colon කියන එක දාලා ඊට පස්සේ period mark එක තියලා මෙතන මම දැන් string එකක් දෙන්න යන හින්දා ASCII z කියන එක පාවිච්චි කරනවා. මෙතන තමයි string අපි store කරලා තියාගන්නේ. එතකොට එතන I space එකක් තියලා inverted commas ඇතුලේ මම දෙනවා hello. හරි. එතකොට මෙන්න මේ message කියන එක ඇතුලේ දැන් hello world කියන එක තමයි store කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන තමයි මම code එක ලියන්නේ. මෙතන තමයි ලියන්නේ මෙන්න මේ message එක අරන් අපේ user ට print කරලා දෙන්න කියලා. එතකොට ඒකට අපි පාවිච්චි කරනවා කලින්ම load immediate කියන එක. load immediate එකෙන් කියලා $v0, හරි. දැන් අපි user ට text output එකක් දෙන්න තමයි යන්නේ. string output එකක් දෙන්න තමයි යන්නේ. එතකොට අපි string output එක දෙනවා නම් 4 කියන අංකය තමයි use කරන්නේ. එතකොට මෙන්න මෙතන තමයි ඒක use වෙන්නේ. මෙන්න මෙතන 4. දීලා load address $a0 මෙතන දෙනවා අපේ message එක. අපි දෙන message එකේ මෙතන මම දාගත්ත label එක මෙතන දෙනවා. ඊට පස්සේ අපි දෙනවා syscall. මේකෙන් කියන්නේ හරි මෙන්න මේ දේ කරන්න. මේ උඩින් දීලා තියෙන සිද්ධ කරන්න කියන එක තමයි මෙතන කියන්නේ system call කියන්නේ. හරි අපි ඊට පස්සේ control s ගහලා save කරන්න පුළුවන්. මෙතන මෙතන මම save කරගන්නවා hello කියලා save කරගන්නවා. මේක දැන් අපි කලින්ම මේක assembly language එකනේ අපි කලින්ම assemble කරන්න ඕන. එතකොට මෙන්න මේ මෙතන මේ icon එක click කරන මේ button එක click කරාම දැන් මෙතන assemble වෙලා තියෙන්නේ. හරි අපිට ඊට පස්සේ ඒක run කරන්න පුළුවන් මෙන්න මේ මෙතන run button එකෙන් click කරාම හරි අපිට මෙතන පේනවා hello world කියන message එක print වෙලා තියෙනවා. හරි මේක කලින්ම මේක ගැන ස්ටඩි ගන්න කෙනෙක්ට ගොඩක් complicated දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් මෙතන පොඩි දෙයක් තියෙන්නේ. වීඩියෝ කිහිපයක් බලපුවම මේක ගොඩක් පැහැදිලි වෙයි. හරි. මේ මෙතන කෝඩ් එක මම තව ටිකක් පැහැදිලි කරලා කියන්නම් මොකද උනේ කියලා. මේ load immediate කියන එක අපිට තව තැන්වල පාවිච්චි කරන්න පුළුවන්. load immediate කියන එක වෙන්නේ මෙන්න මේ මෙතන දෙන මේවට අපි registers කියලා කියනවා. මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් registers ටික මෙතන තියෙනවා. මෙතන මේ තියෙන්නේ මෙන්න මේ v0 කියන එක තමයි අපි මෙතන දාලා දෙන්නේ. මේ v0 කියන register එකට මෙන්න මේ 4 කියන අංකේ load කරන්න කියන එක තමයි කියන්නේ. load immediate කියන්නේ මෙතන අපිට මේ integer එකක් තමයි මෙතන දාන්න පුළුවන්. එතකොට මෙතන මේකේ නිකන් structure එක එන්නේ. දැන් අපි load immediate කියලා දාලා මෙන්න මෙතන දෙන මේ
මෙතන තියෙන මේ රෙජිස්ටර් එකට මෙතන තියෙන අපි රෙජිස්ටර් එකක්. එතකොට ඔය රෙජිස්ටර් එකට මෙන්න මෙතන තියෙන අංකය මෙතන ඉන්ටිජර් එකක් තමයි අපි දෙන්න ඕන. ඔය ඉන්ටිජර් එක මේකට ලෝඩ් කරන්න කියන එක තමයි මේ load immediate කියන එකෙන් කියන්නේ. එතකොට මේ රෙජිස්ටර් කියලාත් int කියලාත් ලියන්නේ. එතකොට අපි ලියන්නේ මෙතන මේ රෙජිස්ටර් එකේ නම තමයි මෙතන දාන්නේ. මේ රෙජිස්ටර් එකේ නම දාලා මෙතන දාන්නේ ඉන්ටිජර් එකක්. එතකොට මේ v0 කියන එකට $v0 කියන එකට 4 කියන එක ලෝඩ් කරා කියන එකෙන් අදහස් වෙන්නේ අපි සිස්ටම් එකට කියනවා හරි දැන් ඔයා ලෑස්ති වෙන්න ස්ට්‍රින්ග් එකක් අවුට්පුට් කරන්න යන්නේ ස්ට්‍රින්ග් එක අවුට්පුට් කරන්න ලෑස්ති වෙන්න කියන එක තමයි මෙන්න මේ පොඩි කැලෙන් කියන්නේ. ඒක අපි සිස්ටම් එකට කියන විදිය තමයි මේක. එතකොට අපි සිස්ටම් එකට කියනවා නම් අපිට දැන් මේ ස්ට්‍රින්ග් එකක් අපි අවුට්පුට් කරේ. අපිට int එකක් අවුට්පුට් කරන්න ඕන කියලා අපි එතකොට දෙන්න ඕන මෙතන load immediate $v01 කියන එක. මොකද මෙතන අපි බැලුවානේ මෙතන output කියලා int එකක් output කරනවා නම් එකනේ අංකේ. එතකොට එහෙම තමයි දෙන්න ඕන. දැන් මෙතන අපි string එකක් output කරන හින්දා 4 කියන එක තමයි දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේකෙන් කියන්නේ load address මෙන්න මෙතන මේ $A0 කියන මේ මෙතනත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ රෙජිස්ටර් එකට මෙන්න මේ මෙතන තියෙන මේකේ තියෙන එක ලෝඩ් කරන්න කියන එක තමයි කියන්නේ. මෙන්න මේ ඇඩ්‍රස් එකේ තියෙන එක මෙන්න මෙතන මේ රෙජිස්ටර් එකට ලෝඩ් කරන්න කියන එක තමයි කියන්නේ. එතකොට කියන්නේ අපි කලින්ම කිව්වා සිස්ටම් එකට හරි දැන් ස්ට්‍රින්ග් එකක් අවුට්පුට් කරන්න ලෑස්ති වෙන්න. ඊට පස්සේ කියනවා මෙන්න මේකේ තියෙන ස්ට්‍රින්ග් එක මෙන්න මේ රෙජිස්ටර් එකට ලෝඩ් කරන්න. ඊට පස්සේ මේ syscall එකෙන් කියන්නේ මෙන්න මේ $A0 කියන එකේ තියෙන එක එළියට දෙන්න කියන එක තමයි syscall එකෙන් කියන්නේ මොකක් හරි කියන්නේ. මෙතන මෙන්න මේ මෙතන ගොඩ නැගිච්ච දේ සිද්ධ කරන්න කියන එක තමයි syscall එකෙන් කියන්නේ. මෙතනදී syscall එකෙන් කියලා තියෙන්නේ මෙන්න මේක දැන් output කරන්න යන්නේ අපි string එක. මෙන්න මේකේ තියෙන string එක එළියට output කරන්න කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට ඒක තමයි මෙන්න මේ පොඩි කැලෙන් වෙලා තියෙන්නේ. තව ඉස්සරහට තියෙන වීඩියෝස් ටික බලපුවම තේරෙනවා මෙතන සරල දෙයක් තියෙන්නේ කියලා. මුලින්ම මේ කරන්න ගද්දී අර නිකන් මේ අපි සාමාන්‍ය පාවිච්චි කරපු ඒවා නෙමෙයි තියෙන්නේ. එතකොට අපිට මේක ටිකක් කම්ප්ලිකේටඩ් වගේ තේරෙන්න පුළුවන්. පස්සේ තේරෙනවා මේ සිම්පල් දෙයක් තියෙන්නේ කියලා. මේකේ ඔයගොල්ලෝ දැකපු අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එක දාන්න. ඕගොල්ලන්ට තව මේකේ මොනවා ස්ටඩි කරන්න ඔයා ස්ටඩි කරද්දී ඔයාලට තේරිච්ච නැති දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදිහට ඒක කියලා දෙන්න ඕගොල්ලන්ට.